අපි දන්නවා දැන් මේ දරු පිළිසිඳ ගැනීමක් වෙන්න නම් මේ කාන්තාවගේ ඩිම්බකෝෂයෙන් ඩිම්බයක් පිට වුණාම ඒක පැලෝපිය නාලයට ඇතුල් වෙන්න ඕන. ඒක පැලෝපිය නාලයේ දිගේ පහළට ගර්භාෂය තුළට ගමන් කරන්න ඕන. මේ ගමන් කරන අතරතුර තමයි මේ ඩිම්බයේ ශුක්‍රාණු සම එකතු වෙලා සංසේචනයක් සිදු වෙන්නේ. එතකොට මේ ක්‍රියාවලිය සිදුවන්න නම් පැලෝපිය නාල දෙක නිවැරදිව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ කියන්නේ පැලෝපිය නාල දෙක අවහිරතාවයකින් නැතුව තියෙන්න ඕනේ. අපි දන්නවා ගොඩක් රෝග තත්ත්වයන් තියෙනවා. මේ රෝග තත්ත්වයන් නිසා පැලෝපිය නාල අවහිර වෙන්න පුළුවන්. අවහිර වෙන්න පුළුවන් කියලා කියන්නේ පැලෝපිය නාලයක සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දේ තමයි දැන් අර පැලෝපිය නාලයට පිටින් ආසාදන තත්ත්වයක් ඇති වුණොත් සුන්ගක් වෙලාට බැක්ටීරියා ආසාදන වගේ තත්ත්වයන් නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එන්ඩෝමෙට්‍රියොසිස් වගේ රෝග තත්ත්වයක් නිසා පැලෝපිය නාල අවහිර වීමක් සිදුවන්න පුළුවන්. මෙහෙම තත්ත්වයක් තිබුණොත් අපි දන්න පැලෝපිය නාලය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එතකොට මේ කාන්තාවට දරු පිළිසිඳ ගැනීමට හැකියාව නැහැ. ඒ කියන්නේ පැලෝපිය නාලයේ තුලින් ඩිම්බය ගමන් කරන්නේ නැත්නම් ස්වභාවික දරු පිළිසිඳ ගැනීමට ඒ කාන්තාවට හැකියාවක් නැහැ. ඒතර මේක අපිට පරීක්ෂා කර බලන්න පුළුවන් පැලෝපිය නාල චෙක් කරන පරීක්ෂණ ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අපි ගැබ් ගෙල හරහා ඩයි එකක් ඉන්ජෙක්ට් කරනවා. මේක රේඩියෝපේ එකේ කියන්නේ එක්ස්රේ එකෙන් බලන්න පුළුවන් ඩයි එකක්. ඊළඟට එක්ස්රේ පැලෝපිය නාල හරියට පිටලා තියෙනවද කියලා අපිට රුපියක් ගන්න පුළුවන්. තියෙනවද කියලා රුපියක් ගන්න පුළුවන්. ඒ වගේම ඒකේ පැලෝපිය නාලේ තුලින් ගමන් කරනවා නම් අපි කියන්නේ පැලෝපිය නාලේ අවහිරතාවයක් නැහැ කියන එක. මේක අපිට පරීක්ෂා කර බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒක HSG කියන පරීක්ෂණය තමයි සාමාන්‍යයෙන් මිලෙන් අඩු පරීක්ෂණය කියන්නේ එක්ස්රේ පරීක්ෂණයකින්. නමුත් අපි ලැපරොස්කෝපික් පරීක්ෂණයකට ගියොත් ඒකෙදී අපි ඒ වගේම ඩයි එකක් ගැබ් ගෙල හරහා ගර්භාෂයට ඇතුල් කරලා ගර්භාෂයෙන් පැලෝපිය නාල තුලින් පිටතට පැමිණෙන ආකාරය පැහැදිලිව බලන්න පුළුවන්. මේ ලැපරොස්කෝපි පරීක්ෂණයේ තියෙන විශේෂ වාසිය තමයි මේ අර ගැබ් ගෙල මේ පැලෝපිය නාලයේ දැන් කියන්නේ අවහිරයක් තියෙනවද නැද්ද කියන එක පමණක් නෙමෙයි පැලෝපිය නාලයේ අවට තියෙන වෙනත් රෝග තත්ත්වෙනුත් අපි කියමුත් ඒකේ ඇලීම් තියෙනවද එන්ඩෝමෙට්‍රියොසිස් වගේ තත්ත්වයක් තියෙනවද ඩිම්බකෝෂය මොනවා හරි ගෙඩි තියෙනවද ගර්භාෂය ගැටලුවක් තියෙනවද සමහර විට ගර්භාෂය පිහිටීමේ ගැටලුවක් තියෙනවද මේ සියලුම දේ අපිට ලැපරොස්කෝපි පරීක්ෂණයෙන් පැහැදිලිවම හඳුනා ගන්න හැකියාව තියෙනවා.